ප්ලෑන් එකට ගොඩක් සෙල්ලම් කරන කෙනෙක්. මම හිතනවා මම ටීම් ප්ලෑන් එක සෙල්ලම් කරන හින්දා මම සක්සස් වෙනවා කියලා මම හිතනවා. පොඩ්ඩක් අප්සෙට් ගියා මොකද ටීම් එකට ඉවරනකම් මට ගහන්න හම්බුනේ නැහැ ටීම් එකේ ප්ලෑන් එක කළා. අපි ගහන්න ගෝල්ඩ් ගහන්න ඉතින් වයින් තු ගහන්න ඉතියේ මම හිතන්නේ අපි දෙන්න ඉතින් මැද කරා කියලා මම හිතනවා. ජයග්‍රහණයත් එක්ක මේ තරගාවලියේ ඉදිරි වට අවසන් වටයකට සුණකාම ස්ථිර කරගෙන තියෙන කොහොමද ඒ සඳහා බලාපොරොත්තු සහ කණ්ඩායමේ විශ්වාසය? අපි කොහොමද ෆයිනල්ස් එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද මැච් එක අපි අනිවාර්යයෙන්ම දිනන්න ඕන වෙලා තිබ්බා ෆයිනල් එකක් සෙල්ලම් කරන්න. මම හිතන්නේ අපි අද දැන් ෆයිනල් සිලෙක්ට් වෙලා ඉන්නේ කොහොම හරි ෆයිනල් එක ජයග්‍රහණය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉලක්ෂය වස් මම හිතන්නේ වගේ දිනවලදී හොඳම ඉනිම තමයි අද දවසේ ක්‍රීඩා කරගෙන මට හිතෙනවා. මොකද ඉතුරුනේ පිටිට යද්දී සහ කරපු දේ ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ විකට් එකට යද්දී 152යි. මම හිතන්නේ 134ක් අපිට ඕන වෙලා තිබ්බා. අපේ ටීම් ප්ලෑන් එකක් තිබ්බා. ඒ ටීම් ප්ලෑන් එකට ෆීල්ඩර්ස් ක්‍රිකට් ගහුවා කියලා මම හිතනවා. අනිත් පාර්ට්නර්ත් එක්ක එකතු වෙලා. අද චමරේ ක්‍රීඩා කරේ අංක 4 මොකක් හරි ඉන්ජරි කන්සර්න් එකක් ඉඳ නැත්නම් ටැක්ටිකල් මූව් එකක් විදිහටද චමරේ අංක 4ට ටැක්ටිකල් එක. ඉලක්ෂය වස් කිව්වා වගේම ඔබ පිටියේ එනකොට කඩුව 4ක් දෙවිලා 152යි තිබ්බේ. එතකොට ඒ මම හිතන්නේ ඕවර්ස් 32යි. එතකොට අපිට රේට් එකක් තිබ්බේ 4.8ක් වගේ. ඉතුරු මම හිතන්නේ ඉතුරු ඔබ කවිෂත් එක්ක කීඩිත් එක්ක මේ පාර්ට්නර්ෂිප් එකක් දාලා බෝල් 30 ලකුණු 52ක්. කොහොමද දැන් ප්ලෑන් එක තිබ්බේ මේ රේට් එක වැඩි කරන්න. මොකද මේ රේට් එක වැඩි වුණ නැත්නම් ඒක ලංකාවට දිනන්න හම්බ වෙන්නේ නැහැ. කොහොමද ඔබ දෙන්න ප්ලෑන් එක තිබ්බේ? අපි දෙන්න හිතුවේ කියන්නේ අපි දෙන්නට හොඳ දුවන්න පුළුවන් දෙන්නටම කියන්නේ දෙකේවද හතරේවද කොහොමද අපි ගහන්න ගෝල්ඩ් ගහන්න ඉතින් වයින් තු ගහන්න ඉතියේ මම හිතන්නේ අපි දෙන්න ඉතින් මැද කරා කියලා මම හිතනවා. ඉලක්ෂය දැන් ඔබ ලකුණු 56ක් කරගෙනදී අවසානයේ ලැබී යනවා. ඒ මොහොතේ අපි දැක්කොත් 56කට පත් වුණා. ඇත්තටම ඇතිවෙච්ච හැඟීම මොකක්ද ඒ මොහොතේ? මට මම හිතන්නේ මම ඉවර කරා නම් මට ඊට වඩා සතුටුයි මම මේ අද ගහපු ඉනින් එක. මට ඒක පොඩ්ඩක් අප්සෙට් ගියා මොකද ටීම් එකට ඉවරනකම් මට ගහන්න හම්බුනේ නැහැ ටීම් එකේ ප්ලෑන් එක කළා. විලක්ෂය අපි දැක්ක පළවෙනි තරගයේදී අපි ඩොට් බෝල් 152ක් ගන්නවා. අද තරගයට වෙද්දී ඩොට් බෝල් 112යි කියන්නේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. කණ්ඩායමත් ඇතුලේ මොකක්ද මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච සාකච්ඡාව පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. මතන්නේ අපි ප්ලේයර්ස් 17 දෙනා මම හිතන්නේ ෆ්‍රී එකේ සෙල්ලම් කරා කියලා මම හිතනවා. මම හිතලා අපි ඊට කලින් තරගාවල පොඩ්ඩක් සෙල්ලම් කරා පොඩ්ඩක් මදි අපේ ස්කිල් එකට වඩා අපේ මම හිතනවා අපේ ස්කිල් එක මේ තමයි අපේ ස්කිල් එක. මේක අපිට ඉස්සරහට දිගට කරගෙන යන්න දෙන්න නිරක්ෂී ඔබ උදාහරණයක් නායකත්ව කරන කාලේ ක්ලබ් ගහනකොට මේ කීපයක් කරලා ඊපස්සේ ශ්‍රී ලංකා ගහනකොට මේ ඉතින් කීපයක් මේ දැක්කුවා අක්කර අන්දෝලනයකට පිළිවෙලක් හරි ලක්කයක් හදන්න ඕනේ නෑ මම හිතන්නේ මම ටීම් ප්ලෑන් එකට ගොඩක් සෙල්ලම් කරන කෙනෙක්. මම හිතනවා මම ටීම් ප්ලෑන් එක සෙල්ලම් කරන හින්දා මම සක්සස් වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම තමයි නැවත වතාවක් අපිට දක්නව පුළුවන් කණ්ඩායම මොන ගහනවා. සෝරි. නැවත වතාවක් දක්නව පුළුවන් කණ්ඩායම මොන ගහනවා. එහිදී මොකක්ද වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද එහිදී අපි ජයග්‍රහණය කරා යන්න තියෙන ප්ලෑන් මොනවද? දැන් අපි මොන ටීම් එකකට උනත් ප්ලෑන් එක හිතන්නේ ඒ ප්ලෑන් එකකට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකම මම හිතන්නේ PLS ක්‍රිකට් අපි හැමෝගෙම තියෙනවා. ඒක කියන්නේ PLS ක්‍රිකට් එක ගෙවුවොත් අපි ගොඩක් අපේ ස්කිල් එක බැක් කරලා අපි තව ඉස්සරහට තව ඊටත් වඩා ලොකු ගමනක් යන්න පුළුවන් වෙනවා